අයිබෝන් usb.com එක පිළිගන්න සියලුම සාදරයෙන් අපි ලෝකේ පෙර විවිධ සියලුම දැනුම් කොටාෂන් එකතු කරගෙන අපේ ජීවිතේ මනමින් කළමනාකරණය කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්න අතරේ අද අපි කතා කරනවා ජපාන් කළමනාකරණ මූලධර්ම ගැන. පරමාණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ විනාශයේ පතුරටම ඇද වැටිච්ච ජපානය බොහෝම කෙටි කාලෙකින් ලෝකයේ බලවත්ම දියුණුම ජාතියක් බවට පත් වුණා. රහස තමයි ඒගොල්ලන්ගේ කළමනාකරණ මතවාදය, කළමනාකරණ දක්ෂතාව. 1970 දශකයේ තමයි මේ ජපාන් කළමනාකරණ මූලධර්ම වර්ධනය වෙලා විකාශනය වෙන්න පටන් ගත්තේ. අත් වශයෙන්ම බටහිර කළමනාකරණ දැනුම නැත්නම් බටහිර කළමනාකරණ මූලධර්මම තමයි තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කරලා ජපාන්ු තමන්ගේ කළමනාකරණ මූලධර්ම සහ ඒ ක්‍රමවේදය සකස් කරගත්තේ. මේ ජපාන් කළමනාකරණ මූලධර්මයේ පුරාවටම තියෙන තත්ත්වය තමයි පිළිගැනීම අවධාරණය තමයි change and development එක. වෙනස. හැම වෙනස ගැන කතා කරනවා. නමුත් වෙනස තුල තියෙන ඕන අත්‍යවශ්‍ය සාධකයක් තමයි වෙනස හා සංවර්ධනය, change and development කියන එක. හැමතිස්සෙම improvement එකක් බලාපොරොත්තු වෙන්න ඕන වෙනසක් තුළින්. ජපාන කළමනාකරණයේ තියෙන අනිකුත් අවධාරණයක් ගත්තන් පස්සේ එකක් තමයි මේ continuous improvement කියන එක. Kaizen කියලා ඒගොල්ලෝ කියනවා එකට. continuous improvement කියන්නේ හැම මොහොතකදීම ගතවන මොහොතට වඩා ඊළඟ මොහොතේදී යම්කිසි වර්ධනයක් කවර හෝ ශේෂ්ඨකින් යම්කිසි ධනාත්මක වර්ධනයක් තියෙන්න ඕන කියලා එයා විශ්වාස කරනවා. දෙවෙනි කාරණේ තමයි conscious building කියන විශ්වාසය හදන හැම කෙනෙකුම confidence සහ conscience සීතබාගෙන අවධානය දියුණු කරමින් හැම කෙනෙක්ගේම විශ්වාසය ගොඩනගන මේ කළමනාකරණ ක්‍රියාවලියට මේ ආයතන පද්ධතිය නැත්නම් රටේ සමස්ත කළමනාකරණ පද්ධතියට ආර්ථිකයට දායක වෙලා තියෙන හැම කෙනෙක්ගේම විශ්වාසය කොන්ෆිඩන්ස් කියන එක ඒගොල්ලෝ තහවුරු කරනවා. ඊළඟ අවධාරණය තමයි long term relationship කියන එක. මේ පැය 24 සම්බන්ධතා බොහොම කෙටි කාලින සම්බන්ධතා නැත්නම් යම්කිසි ප්‍රයෝජනයක් ගන්නාතුරු පමණක් පවතින සම්බන්ධතා විතර නෙමෙයි ඒගොල්ලෝ long lasting බොහොම දිගුකල් පවතින සම්බන්ධතාවයන් ගැන විශ්වාස කරනවා. ඒ සම්බන්ධතාවයන් ගොඩනගාගෙන ඒවා පවත්වාගෙන ගොස් ඒ සම්බන්ධතාවයන් තුලින් උපරිම දායකත්වයක් සංවර්ධන ක්‍රියාවලියට නැත්නම් මේ අරමුණු පරමාර්ථ සඵල කර ගැනීමට ලබා ගැනීමට ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඊළඟට employee development හැමතිස්සෙම මේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වන සේවා දායකින්ගේ employees ලගේ development එක ඒගොල්ලන්ගේ දැනුම, ඒගොල්ලන්ගේ skills, කුසලතා, ඒගොල්ලන්ගේ ආකල්ප ඒ හැම දෙයක් දියුණු කරන්න හැමතිස්සෙම උත්සාහ කරනවා. අනිත් එක තමයි lifetime employment කියන එක. ඒ කියන්නේ ඒගොල්ලෝ උත්සාහ කරන මේ short time නැත්නම් contract basis වගේ අරගෙන කෙටි කාලයකට සේවය ලබා ගන්න ඉවත් කරනවා වගේ තත්යකට යන්නේ නැතුව ඒ සේවකින් බඳවගෙන උන්ව සංවර්ධනය කරලා උන්ට උගන්වලා උන්ව train කරලා උන්ව පුහුණු කරලා දිගින් දිගටම උන් ආයතනය තුල පවත්වාගෙන යන ඒ කියන්නේ අර employee life cycle කියන එක හරිම දීර්ඝයි. ඒ අයගේ මේක තවත් එක අවදාරය. තවත් එකක් තමයි extensive training. පුතුල පුහුණුව. හැම අංශයකින්ම දැනුම, බුද්ධිය, හැකියාව, නව කුසලතා ආදී වර්ධනය වන පළපුරුද්ද වැඩි වෙන ආකාරයේ ඵලදායීතාවය ඉතාම උසස් වෙන විදිහට අපතේ නාස්තිය අවම කරගෙන කාර්යක්ෂමතාවය උසස් කරගෙන අරමුණු පරමාර්ථ වැඩිපුර ඉටු කරගන්න සඵල කරගන්න ආකාරයේ ඵලදායීතාවය වැඩි වෙන අන්දමින් කරන පුහුණුව. මේ පුහුණු සැසි සඳහා නැත්නම් පුහුණු පාඨමාලා සඳහා පුහුණු වැඩමුළු සඳහා මේ අය වැඩි අවධානයක් යොමු කරන තමන්ගේ කළමනාකරණ ක්‍රියාවලිය තුළ. ඊට පස්සේ මේ ටීම් බිල්ඩින් සහ ගෲප් වර්ක් කියන එක නැත්නම් ගෲප් හාමනි කියන එක group cohesiveness කියන එක මේ කණ්ඩායමක සමාජිකින් අතර පවතින සමගිය, ඔවුන් අතර පවතින සම්බන්ධතාවවල තියෙන සෞඛ්‍ය සම්පන්න බව මේ වගේ දේවල් වලට විශාල අවධානයක් මෙයා යොමු කරලා තියෙනවා. මෙන්න මේවා තමයි ජපාන කළමනාකරණයේ තියෙන ප්‍රධාන අවධාරණය. මේ ජපාන කළමනාකරණ ක්‍රියාවලිය තුළ තියෙන රහස, ඒ සාර්ථකත්වයේ රහස, මේ බලවේගය, force behind the successfulness of Japanese management system කියන එක සලකා බලුවහන් පස්සේ අපේ තේරෙන එක තමයි ඒ අය සලකා බලන නිතරම සමාජය ගැන, ජාතිය ගැන, ජපාන් ජාතිය ගැන තමයි ඒ අය සලකා බලන්නේ. සමස්ත ජාතියේම යහපත වෙනුවෙන් තමයි ඒ අය වැඩ කරන්නේ. සමස්ත මානව වර්ගය, mankind එකේම යහපත වෙනුවෙන් ඒ අය වැඩ කරනවා. මේක ආත්මාර්ථය ඉක්මවා ගිය පරාර්ථය ගැන විශ්වාසය තිබීමක්. මේ හා සමාන අපේ තියෙන
මූල ධර්මයක් තමයි සමුපකාර ප්‍රතිපත්ති. කාසමටත් සමේ කාටත් උපකාර කරමින් දැන් ජපන් ජාතිකයෝ මග තොටේදී හම්බුණා තරාතිරම නොබලා එයාගේ ජන වාර්ගික හෝ ආගමික හෝ කවර හෝ ભેදයක් නොසලකා සියලු දෙනාටම එක සමානව ගරු කරමින් හැම කෙනෙක්ම පව් කරලා හිස නමලා හොඳ නමලා ආචාර කරලා සුබ පතලා තමයි පිට වෙන්නේ. කිසි කෙනෙක් මග හරින්නේ නැහැ. මග තොටේදී රවාගෙන ඔරවාගෙන අහක බලාගෙන යන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, පිටුපාන්නේ නැහැ. හැම කෙනෙක්ටම එක සමානව ආදරය දක්වනවා. මේක තමයි එයාගේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි තියෙන ගෞරවය සහ ලෙන්ගතුකම ආදරය බැඳීම. ඒ තුලින් ඒ අය එකමුතුව ගමනක් යන්නට උත්සාහ කරනවා. ඊළඟට තව වැදගත්ම කොටස් අතර වශයෙන් කීපයක් තියෙනවා. දැන් එකක් ගත්තාම TQM Total Quality Management, Management by Objectives, MBO, ඒ වගේම Just in Time, ඒ වගේම ඉෂිකාවා මොඩල්, ඒ වගේම Kaizen මුලින් සඳහන් කරා. ඒ වගේම S5 සිස්ටම් 5S සිස්ටම් එක. මෙන්න මේ වගේ මූලධර්ම ටෙක්නික් කීපයක් ඒගොල්ලන්ගේ කළමනාකරණ පද්ධතිය තුල තියෙනවා. just in time කියන එක ගත්තාම පස්සේ හරි ලස්සන තත්ත්වයක් මේක. ඒ කියන්නේ ඒ අය මේ අමුද්‍රව්‍ය වගේ දේවල්, මැටීරියල් වගේ දේවල් ගෙනල්ලා ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. අවශ්‍ය වෙනකොට තමයි ගේන්නේ. ඒ සඳහා කාර්යක්ෂම සප්ලයි චේන් එකක්, හොඳ සප්ලයි සිස්ටම් එකක්, අමුද්‍රව්‍ය ආදී සපයන හා බෙදාහරන හොඳ ක්‍රමවේදයක්, පද්ධතියක් රට තුල තියෙනවා. ඒ නිසා ඒ අයට ගබඩා පවත්වාගෙන යන්න අවශ්‍ය නැහැ. ලොකු තොග රැස් කරගෙන පවත්වාගෙන යන්න අවශ්‍ය නැහැ ආයතනය තුල, කර්මාශාලා ආදී. මොකද අවශ්‍ය අවස්ථාවලට කාර්යක්ෂමව ඒ අමුද්‍රව්‍ය ආදී, ඇක්සසරිස් ආදී නියමිත ගුණත්වයෙන් යුතුව නියම කලට වේලාවට ලැබෙන ක්‍රමවේදයක්, මේ බෙදාහැරීමේ පද්ධතියක් රට තුල ආර්ථිකය තුල තියෙනවා. හැමදේම අපේ ගෘහ ආර්ථික විද්‍යාවේදී තියෙන තත්ත්වය අපි එළවලු සහ අනෙකුත් අවශ්‍ය දෑ ගෙනල්ලා ගොඩ ගහගෙන ඉන්න නරක වෙලා විසි කරනවා, කුණු වෙලා විසි කරනවා. ලොකු අපතයක් නාස්තියක් මේක තුල තියෙන. ජපන් ජාතිකයෝ එහෙම කරන්නේ නැහැ. ඒ අයගේ සංකල්පය වෙන්නේ මේ ගෙයක් ඇතුලේ තියෙන බඩු මුට්ටු ප්‍රමාණය අඩු කරනවා. අපේ ඇත්තටම ගෙවල් තියෙන්නේ භාණ්ඩ තියන්නේ. ෆර්නිචර් සහ අනෙකුත් භාණ්ඩ තියන්න තමයි ගේ තියෙන්නේ. මිනිස්සුන්ට ඉන්න ඉඩමදි. බඩු වලට තමයි ගෙයක් හදන්න නැති. ඒගොල්ලන්ගේ ගෙවල් වල තාම ඒගොල්ලෝ තමයි අල්පේච්ඡ සරල ජීවිතය ගත කරන්නේ. ඇත්ත වශයෙන්ම දැන් බෞද්ධ ප්‍රතිපත්ති තමයි තියෙන්නේ ජපානයේත්. හැබැයි අපි වගේ අපි කියනවා අපිට පිරිසිදු තේරවාදී බුදුදහම තියෙනවා කියලා. නමුත් ජපානයේ තියෙන මහායාන සෙන් ධර්මය ඒ අය මේ ධර්මයත් එක්ක හොඳින් ජීවත් වෙනවා කියලා පේනවා. මොකද ඒගොල්ලෝ ආශාවෙන් හැම දෙයක්ම බදාගන්නේ නැහැ. ඒගොල්ලෝ අල්පේච්ඡ සරල ජීවිතයක් ගත කරනවා. බොහොම සරල පොඩි බඩු ප්‍රමාණයක් තමයි, අරන් ප්‍රමාණයක් තමයි ගෙදර තියෙන්නේ. ගෙදරට පාවිච්චි කරන්න අවශ්‍ය ප්‍රමාණය විතරයි තියෙන්නේ. ඒ ටික බොහොම ලස්සනට පිළිවෙලට පිරිසිදුව තියලා තියෙනවා. නාස්ති අපතේ අඩු වෙලා තියෙනවා. දැන් අපේ ගෙදරක ඉන්නේ 5 දෙනයි නම් සමහරලාට සපත්තු සිරප්පු කුට්ටම් 25ක් විතර තියෙනවා. ඉතින් මේවා සමහරට භාවිත වෙන්නේ අවුරුද්දටම එක සැරේයි. නමුත් ඒක ගෙදර අපි ගොඩ ගහගෙන ඉන්නවා. ඒ අය එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලෝ just in time කියන එක තමයි ප්‍රැක්ටිස් කරන ටෙක්නික් එක. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ ගේනවා. ඊට පස්සේ ඒක රැස් කරගෙන තියාගෙන ඉන්න. දැන් පිඟන් කෝප් ආදී ගත්තත් ඒ අය තුල තියෙන මේ edible plates, කටරිස් වගේ දේවල්. ඒ කියන්නේ දැන් අපි දන්නවා අපි අයිස්ක්‍රීම් එකක් කනකොට අයිස්ක්‍රීම් කෝන් එකක් කනවා. අයිස්ක්‍රීම් එකක් කරන අයිස්ක්‍රීම් එක ක්‍රීම් එකක් කරලා කෝන් එකක් කනවා. ඒ කන්න පුළුවන් බිස්කට් එකක් වේෆර්ස් එකකින් තමයි ඒක හදලා තියෙන්නේ. ඒගොල්ලන්ගේ පිඟන් කෝප් එහෙමයි. ඒගොල්ලෝ කාලා බත් එක කාලා පිඟානක් කනවා. ඊට පස්සේ ආපහු පිඟාන හොදන්න රාක්කයක ඒක අස් කරලා තියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක බින්දෙන්නෙත් නැහැ. ඒ අය කෑම එකට සල්ලි දීලා ගත්තාම ඒ පිඟානත් එක්කම තමයි කන්නේ. පිඟාන එඩිබල්. මම මුලින් සඳහන් කරා දැන් ඔය total quality management TQM. ඒ කියන්නේ හැම අංශයකම හැම ඒකකයේම quality, හැම දෙයකම quality. හැසිරීම ගත්තොත් එම වචනවලත් quality එක තියෙනවා, ඇවිදින එකේ quality එක තියෙනවා, ඉරියව්වලත් quality එක තියෙනවා, නිදාගන්න එකේ quality එක තියෙනවා. ඒ හැම තැනකදීම ආයතනයක් ගත්තාන් පස්සේ මානව සම්පත් අංශයේද, නිෂ්පාදන අංශයේද, අලෙවි කළමනාකරණ අංශයේද, එහෙම නැත්නම් මූල්‍ය කළමනාකරණ අංශයේද, මේ හැම අංශයකම හැම කෙනෙක්ගේම ගුණත්වය තමයි මේගොල්ලෝ හිතන්නේ. ඒකයි total quality management කියන්නේ. හැම අවස්ථාවකම හැම තැනකම හැම දෙයකම ගුණත්වය දියුණු කිරීම. ඒකත් අඛණ්ඩව. ඒකයි Kaizen කියලා කියන්නේ. MBO කියලා කියන්නේ management by objectives. මේ ආයතනයක් තුළ සම්බන්ධ වෙලා තියෙන හැම කෙනෙකුටම අරමුණක් පරමාර්ථයක් තියෙනවා. ඒ හැමෝම තම තමන්ගේ අරමුණු පරමාර්ථ ඉටු කරගන්න කටයුතු කරන හැම මොහොතකම ඒ තුලින් අවසානයේ සමෝධානික අරමුණ නැත්නම් shared goals ටික ඉෂ්ට වෙනවා. ඊට පස්සේ S5 කරනවා.
දැන් ගොඩක් අය කියනවා මේ ජපාන් කළමනාකරණය කියලා කියන්නේ nothing but 5 S's. ඒ කියන්නේ S5 ක්‍රමයේ විතරයි ජපාන් කළමනාකරණය කියන්නේ කියලා. එයා ජපාන් කළමනාකරණ පද්ධතිය හඳුනාගන්නේ S5 ක්‍රමය තුල. S5 ක්‍රමය කියලා කියන්නේ නැත්නම් ජපාන් කළමනාකරණ පද්ධතිය තුල බොහොම පොඩි කොටසක් පමණයි. ඒක ගෘහපාලන සංකල්පයක් විතරයි. දැන් දියුණු කරන, වැඩි කරන සුළු ගෘහපාලන සංකල්පයක් විතරයි S5 ක්‍රමය කියලා කියන්නේ. සෙයිරි, සෙයිතොන්, සෙයිසෝ, සෙයිකිට්ටු, සෙත්සුකි කියන ජපාන් වචන පහෙන් අදහස් කරන්නේ. ඒක ඉංග්‍රීසියෙන් අපි කිව්වොත් එම short, set, shine, standardize, sustain. short, set, shine, standardize and sustain. සිංහලෙන් මේක අපි කිව්වොත් සුසං හරණය, සුසං ස්ථාපනය, සුපසන්නතාවය, සුසං වේදනය සහ සම්මතකරණය. මේ ගැන ඒ කියන්නේ 5S system එක ගැන අපි වෙනත් වීඩියෝ එකක් කරමු. මට මේ ටික තමයි අවුට්සෙට් එකේ ඉඳන් තමයි මේ මූලික කරුණු වශයෙන් ජපාන් කළමනාකරණ පද්ධතිය ගැන කියන්න තියෙන්නේ. මේකෙන් අපි S5 ගැන විශේෂයෙන්ම කතා කරමු. මොකද අපේ රටේ S5 ක්‍රමය ඇප්ලයි කරනවා ආයතන වලට, රාජ්‍ය ආයතන වලට සහ පෞද්ගලික අනිකුත් ආයතන වලට. ඒවා සම්බන්ධ තරඟ පවත්වනවා. ඵලදායීතා ලේකම් කාර්යාලයක් තියෙනවා. ඒ තුල මේ ජපාන් කළමනාකරණ පද්ධතියෙන් අහුවලා ගත්තේ මට හිතෙන විදිහට S5 ක්‍රමය විතර ඒකත් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් මම හිතන්නේ මේ අනිකුත් දේවල් මේ කායිසන් කියන එක, මේ ඉෂිකාවා මොඩල්, ඒ කියන්නේ වගකීම් අධිකාරී ලස්සනට බෙදලා අංශවලට බෙදලා ඒ කොටස් ඉටු කිරීම තුළ සමස්ත අරමුණු ඉටු කරගන්න ක්‍රමවේදයක් තමයි මේ ඉෂිකාවා මොඩල් කියලා කියන්නේ. ඒ වගේ අපි පුළුල කතා කරමු. S5 ක්‍රමය ගැන කොහොමද වෙනත්ම වීඩියෝ එකක් කරමු. අවසාන මගේ ආරාධනය ජපාන් කළමනාකරණ ක්‍රමවේදයක් විතරක් නෙවෙයි, දේශීය විදේශීය පෙර අපර දිග සියලුම දැනුම් කොටාශයන් අපි හොයාගෙන ඒ ගැන රිසර්ච් කරලා ඒවා අපේ ජීවිතයට ඇප්ලයි කරගමු. අපි අපේ ජීවිතේ මනමින් කළමනාකරණය කරගමු. බොහොම ස්තුතියි.